අයිබෝන් කියල හැමෝම් පිළිගන්නවා අදත් අමුතු වීඩියෝ එකට අද වීඩියෝගෙන් අපි කතා කරන්න යන්නේ විවිධ දක්ෂතා එහෙමත් නැත්නම් කැපිපෙනෙන ලක්ෂණ තියෙන මේ ලෝකයේ ප්‍රසිද්ධම කීප දෙනෙක් විශ්වාස කරන්න බැරි අසීමාන්තික ලක්ෂණ තියෙන මේ කීප දෙනා ගැන අද වීඩියෝගෙන් අපි කතා කරමු. ඉතින් මුලින්ම කතා කරන්නේ මෙන්න මේ සියෝන් ක්ලාක් කියන පාදුනම තුනත් මේ ලෝකේ වේගයෙන්ම වැඩ කරන්න පුළුවන් මිනිසා ගැන. ඉතින් මෙයා 2022 දී ගිනස් වාර්තාව පවා පිහිටවන්න සමත් වෙලා තියෙනවා. පොඩ්ඩක් මේ වීඩියෝ පට දිහා බලන්න. මේ වීඩියෝ පට වලින් ඔයාලට තේරෙනවා මෙයා කොච්චර වේගයෙන් ප්‍රවීණ විදිහට මෙයාගේ වැඩ කටයුතු කරනවද කියලා. ඉතින් කුඩා කාලේ ඉඳලම මෙයාගේ පාද අහිමි ළමෙක් විදිහට තමයි මෙයා ඉපදෙන්නේ. ඉතින් ඒ වුණාට මෙයාගේ හැම වෙලෙම තියෙන පරමාර්ථය තමයි never give up. බලන්න මේ පුහුණුවීම් කරන අපූර්ව හරිම පුදුමාකාර විදිහට මෙයා කිසිම ප්‍රශ්නයක් නැතුව කිසිම ගාණක් නැතුව පුහුණුවීම් කටයුතු වල යෙදිලා ඉන්න විදිය බලන්න දුවන පනින්න හැම වැඩක්ම මෙයා හරිම එනර්ජි එකකින් හරිම ශක්තිවන්තව ඊළඟ පුද්ගලයා තමයි නික් ඩිස්මන්ට් කියන්නේ. ඉතින් මේ පුද්ගලයා සෝෂල් මීඩියා වල හරිම වෙනස් මුහුණක් සහිත පුද්ගලෙක්. එහෙම නැත්නම් අමුතු මුහුණක් සහිත පුද්ගලයා විදිහට ලෝකෙම ප්‍රසිද්ධ වෙලා තියෙනවා. ප්‍රසිද්ධිය තරම කියනවනම් මිලියන 1.2 ග්‍රාහකයන් ප්‍රමාණයක් මෙයා සතුව මේ විද්දෙත් ඉන්න. සැත්කම් විශාල ප්‍රමාණයකට භාජනය කරත් හැබැයි මේ මූණ මේ විදිහට වෙනස් කිරීමේ හැකියාව නම් හම්බුනේ නැහැ. ඉතින් ඒකත් එක්ක මෙයා හිතනවා මේ විදිහටම එයාට මේ ලෝකේ විශේෂ පුද්ගලෙක් විදිහට ජීවත් වීමේ අවස්ථාව හම්බෙනවා කියලා. ඉතින් ඒකත් එක්ක මේ විදිහට මෙයා ජීවත් වෙන්න හිත හදා ගන්නවා. ඊළඟ පුද්ගලයා තමයි මේ ස්ලාවිසා පට්කිච් කියන විදුලි මිනිසා. එහෙම නැත්නම් බැටරි මිනිසාගෙන් නිපදවන අධි බලති වොට්ටාරිතාව නිසා මෙයාට ඕන විදුලි බුබුලක් එහෙම නැත්නම් විදුලි සම්බන්ධ කරන ඕන දෙයක් කිරීමේ හැකියාව තියෙනවා. සරලව කිව්වොත් අපි වතුර උණු කරන්න ඕන නම් අපිට බැටරි අවශ්‍ය වෙන්නේ නැහැ. මෙයාගේ ඇඟේ තියෙන වෝල්ට් එක පාවිච්චි කරලා අපිට වතුර උණු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මොනවා හරි බාබකියු කරගන්න බැද ගන්න ඕන. ඉතින් මේ දේවල් හරිම ලේසියෙන් අපිට මෙයාගේ ඇඟේ තියෙන බැටරි බලය හොයාගෙන අපිට කරගන්න පුළුවන්. ඉතින් චුට්ටක් හිතලා බලන්න හදිසියවත් මෙයාත් එක්ක ගැටලුවක් වෙලා එහෙම නැත්නම් මෙයාත් එක්ක රණ්ඩුවක් වෙලා කෙනෙක් මෙයාගේ ඇඟේවත් හැප්පුණොත් කොහොම තියෙද නේ? ඒ වගේම ඊළඟ කාන්තාව තමයි සාරා ගර්ට්ස් කියන්නේ. ඉතින් මෙයාගේ ඇඟ පුරාම බලන්න මෙන්න මේ විදිහට හරි අපූර්ව විදිහට ටිෂු ආකාරයට එහෙම නැත්නම් පත්තර කොලයක් ඇක්ලුණ ආකාරයට මෙයාගේ සම ඇදිලා තියෙනවා. ඉතින් මෙන්න මේ කාරණාව නිසාම මෙයා ලෝකෙ පුරා ප්‍රසිද්ධ. එහෙම නැත්නම් ලෝකෙටම එක්කෙනෙක් වෙච්ච කාන්තාවක් බවට පත් වෙනවා. ඉතින් බලන්න මෙයාගේ ශරීරය පිහිටලා තියෙන විදිය හරි පුදුමයි නේද? අපි කතා කරන ඊළඟ පුද්ගලයා තමයි මේ ෆ්‍රාන්සිකෝ ඩොමින්කෝ කියන ලෝකේ ලොකුම කට අයිති පුද්ගලයා. ඉතින් බලන්න මෙයා හරිම සරල විදිහට කොකා කෝලා ටින් එකක් මෙයාගේ කටේ දාගෙන ඉන්නවා. ඉතින් හිතන්න මෙයා කටේ සයිස් එකේ ප්‍රමාණය. කටේ සයිස් එක නිසාම ලෝකෙ පුරා ප්‍රසිද්ධ වුණ මිනිස්සෙක් තමයි මේ නම් ඉන්නේ. ඉතින් මේ දෙන්න බලන්න ඉපදුන දවසේ ඉඳලා බද්ධ වුණ ජීවිතයක් තමයි මෙයාට ගෙවන්න වෙලා තියෙන්නේ. කකුල් දෙකක් ඒ වගේම අත් දෙකක් තිබ්බට මේ දෙන්නට ඔළුව දෙකක් තියෙනවා. ඉතින් හිතන්න ඔච්චරනම් අපහසුතාවයක් ගෙවන මැතිද? ඒ වුණාට ඉපදුන දවසේ ඉඳලා වෙන්වීමක් කරන්න බෑ. මොකද මේක එක්කෙනෙක්ව වෙන් කරොත් අනිත් කෙනාත් බෑ. නිසා මේ දෙදෙනා මේ විදිහට ජීවත් වෙනවා කියලා කියන්නේ. මේ හේතුව නිසාම මොවුන් දෙදෙනා සෝෂල් මීඩියා හරහා මුළු ලෝකේ පුරාම ප්‍රසිද්ධ වුණ බව. ඊළඟට අපිට හම්බෙන්නේ ලැරි ගොමෙක්ස්. එහෙමත් නැත්නම් වෝර්ක මිනිසා. ඉතින් බලන්න මෙයාගේ මුළු ඇඟ පුරාම වෝර්කෙක් වගේ මයිල් තියෙන හින්දා තමයි මෙයාව වෝර්ක මිනිසා කියලා හඳුන්වනවා කියන්නේ. ඉතින් මෙයා ඉපදුන දවසේ ඉඳලා මෙයාට මෙන්න මේ විදිහට ජාන විකෘතිතාවයක් පවතින බවයි පවසන්නේ. 95%ක්ම මොහුගේ ඇඟ පුරාම මේ විදිහට මවිල් තියෙන බවයි පවසන්නේ. ඒ වගේම මොහුගේ සහෝදරයෝ දෙදෙනාටත් මේ රෝගය එහෙම නැත්නම් මේ ජාන විකෘතිතාවය පවතිනවා. ඉතින් බලන්න මුළු පවුලටම මේ විදිහට ජාන විකෘතිතාවයක් එහෙම නැත්නම් වර්ග පෙනුමක් හම්බෙලා තියෙනවා. ඉතින් මොන විදිහට තමන්ගේ ස්වරූපය තිබ්බත් තමන් කරන දේවල් රැකියාවල් හැමදේම සතුටින් කරගෙන තමන්ගේ පෞල් ජීවිතය සතුටින් ගත කරමින් මේ පුද්ගලයා ජීවත් වෙන බවයි පවසන්නේ. ඊළඟට අපි කතා කරන අවුරුදු 17 වයසේදී ස්ටෙබර්ට් ලාඩ්වින් එහෙමත් නැත්නම් මේ අසාමාන්‍ය ළමයාගේ පාදවල අසමාන බවක් පිහිටලා තියෙනවා. ඉතින් මෙයා ඉපදෙද්දිම මේ අසමාන බව නිසා මෙයාගේ එක පාදයකට කොටවීමක් එහෙම නැත්නම් එක පාදයක් අනිත් පාදයේ සමග සමාන නැතිවීමක් වෙලා තියෙනවා. ඉතින් මේකට මෙයා පිළියමක් වශයෙන් මෙයාගේ සපත්තු මෙයා විසින්ම නිර්මාණය කරගන්න බවයි පවසන්නේ. ඉතින් බලන්න එක කකුලක් කොට වෙලා අනිත් කකුල දිග වෙලා අසාමාන්‍යතාවය හරිම අමාරු ජීවිතයක් තමයි මේ ළමයාත් ගෙවනවා කියන්නේ. කෙසේ හෝ මේ අසාමාන්‍යතාවය නිසා මොහු ලෝකයේ පුරා ප්‍රසිද්ධ පුද්ගලයෙක් බවට පත් වෙලා තියෙනවා. ජයවති කිසන්ගි එහෙම නැත්නම් ලෝකයේ කොටම ගැහණිය ලෙසයි මේව හඳුන්වන්නේ. ඉතින් මේ වීඩියෝ පට දැක්කම ඔබට පැහැදිලි වෙනවා ඇති මේ කොතරම්නම් කුඩා කාන්තාවක්ද කියලා. ඉතින් අවුරුදු 5න් අඩි 2ක් උස පමණට වැඩුණු මෙයා එතනින් එහාට වැඩිමක් සිදු වෙලා නැහැ.
මේ ස්වරූපය නිසාම මෙයා ලෝකත් ප්‍රසිද්ධ එහෙමත් නැත්නම් ලෝකෙම අති දුර්ලභ පුද්ගලෙක් බවට පත්වෙන්න සමත් වෙලා තියෙනවා. පෙනුමින් ඇය කුඩා වෙන නිසාම අනිවාර්යෙන් ඔබ දුටු පමණින් ළමෙක් යයි රැවටෙනවා නම් අනිවාර්යෙන් විශ්වාසයි. ඉතින් බලන්න කුඩා ළමෙක්ට සාපේක්ෂව ගත්තාම කුඩා ළමෙක්ගේ ප්‍රමාණයටත් අඩු ප්‍රමාණයක් තමයි මෑ දරන්නේ. ඊළඟට අපි කතා කරන්න යන්නේ මෙන්න මේ දේශාන්ත අධිකාරිය කියන වලිගය සහිත කාන්තාව ගැන. උපතේ සිටම ඇයට මේ වලිගය පිහිටන හින්දා ලොව එකම වලිගයක් සහිත මිනිසා බවට පත්වෙන්න ඇයට පුළුවන් වෙලා තියෙනවා. ඉතින් කතාවට ඇහුවට වලිගයක් තියෙනවද කියලා ඇත්තටම දැකලා තිබ්බේ නෑ නේද? මේ ඉන්නේ රුමේසා ජෙල්ජි. එහෙමත් නැත්නම් ලොව උසම කාන්තාව විදිහට ගිනස් වාර්තාවලට එකතු වෙන්න හම්බෙලා තියෙන්නේ මෑට තමයි. ඉතින් මෑ උසින් ගත් විට අඩි 7කටත් වැඩි ප්‍රමාණයක් බවයි ගිනස් වාර්තාවල සඳහන් වෙලා තියෙන්නේ. ඉතින් මේ හේතුවත් හින්දා ඇය ලෝක ප්‍රසිද්ධ වී තිබෙනවා. මොන දේ වුණත් තමන්ගේ උසේ ප්‍රමාණයත් හේතුවෙන් මෙයාට මෙයාගේ ශරීරයේ සම්බරතාවය නම් පවත්වා ගන්න ලේසි වෙන්නේ නැහැ. ඒ නිසා මෙයා ආධාරකයක් භාවිතා කරමින් තමයි ඇවිදීම සිදු කරන්නේ. ඉතින් බලන්න කෙතරම්නම් උසද කියලා සාමාන්‍ය මිනිසෙක් ප්‍රමාණය. ඊළඟට අපි කතා කරන්න ලෑස්ති වෙන්නේ ප්‍රතීක් විතාල් කියන එහෙම නැත්නම් මේ ලෝකේ ඉන්න කොටම පුද්ගලයා ගැන. ඉතින් මෙයා ගැන කතා කරනකොට මෙයාගේ කොට ගැන කතා කරන එක අපිට ලේසි. ඉතින් මෙයාගේ උස අපි ගත්තොත් අඩි 2කටත් අඩු ප්‍රමාණයක් බවයි පවසන්නේ. මොන දේ වුණත් සෞඛ්‍ය සම්පන්න බව හොඳට තියාගනිමින් මේ විදිහට මෙයා මේ ලෝකේ පුරා ප්‍රසිද්ධ උනේ ලෝකුඩාම පුද්ගලයා විදිහට ගිනස් වාර්තාවලට එකතු වීම නිසා. බලන්න මේ පුද්ගලයා මොන දේ වුණත් තමන්ගේ නිරෝගී බව මේ හැමදේම තමන්ගේ මේන්ටේන් කරගෙන ලස්සන ජීවිතය ගෙවන විදිහ තමාට මොන අඩුපාඩු තිබ්බ තමන්ගේ ජීවිතේ කිසිම ගැටලුවක් නොකරගෙන ලස්සනට ජීවිතේ ගෙවන මේ මිනිස්සු දිහා බලලා කිසිම අඩුපාඩුවක් නැති අපිට ගන්න කොටත් ඒවල් තියෙනවා. ඉතින් මේ වගේම අලුත් ඉන්ට්‍රස්ට් වීඩියෝ එකකින් ආයෙත් හම්බෙනකම් එහෙනම් මං ගිහලා එන්නම් හැමෝටම සුබ දවසක්.